අවිබෝවන් අද මම කියලා දෙන්න යන්නේ HSG පරීක්ෂණය. මේ පරීක්ෂණය අපි කරන්නේ ගෑනුවෙක් කෙනෙක්ගේ ගර්භාෂය දෙපැත්තේ තියෙන පැලෝපිය නාල දෙකේ අවහිරතාවයක් තියෙනවද කියලා බලන්න. මෙන්සස් හැදෙනකොට මේ ඇතුල් ගර්භාෂ බිත්තිය බිඳ වැටීමකට ලක් වෙනවනේ. ඒ බිඳ වැටුණු බිත්තිය ඊට පස්සේ ගැප් ගෙල හරහා මේ තියෙන යෝනි මාර්ගය හරහා තමයි එළියට එන්නේ. මේක තමයි අපි යෝනි මාර්ගය ඇතුළට ඇතුල් කරන්නේ. මොකද අපිට පරීක්ෂණය කරන්න ගැප් ගෙල හරහා තමයි ගර්භාෂ කුහරයට ඩයි එක මේ යෝනි මාර්ගය හරහා ගිහිල්ලා ගැප් ගෙල මෙතන තියෙනවා. ගැප් ගෙල හරහා අපි මේක ඇතුළට දානවා. අවිබෝවන් අද මම කියලා දෙන්න යන්නේ HSG පරීක්ෂණය ගැන. HSG කියලා කියන්නේ හිස්ටරොසල්පින්ගෝග්‍රෑම් කියන එක. මේ පරීක්ෂණය අපි කරන්නේ ගෑනුවෙක් කෙනෙක්ගේ ගර්භාෂය දෙපැත්තේ තියෙන පැලෝපිය නාල දෙකේ අවහිරතාවයක් තියෙනවද කියලා බලන්න. මේකට කරන පරීක්ෂණ කීපයක් තියෙනවා. අනිත් පරීක්ෂණ තමයි ලැපරොස්කෝපි ඇන් ඩයි ටෙස්ට් එක සහ හයිකෝසි කියන පරීක්ෂණය. HSG ටෙස්ට් එක කරන විදිය පැහැදිලි කරන්න කලින් අපි පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැනයි සාමාන්‍ය ගැප් ගැනීමකදී මොකද්ද වෙන්නේ කියන එකයි. මම හිතන්නේ මේවා අපි පහුගිය වැඩසටහන් වල කතා කළා. නමුත් පොඩ්ඩක් ඒක මතක් කරගෙන ඉමු. ඒතර මේ තියෙන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය මොඩල් එක. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගත්තාම ගර්භාෂය කියලා ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒ ගර්භාෂයෙන් පටන් ගන්න දෙපැත්තට යන පැලෝපිය නාල දෙකක් තියෙනවා. පැලෝපිය නාලයේ එක කෙරවලක් ගර්භාෂයට විවෘත වෙනවා. අනිත් කෙරවර ෆ්‍රී එන්ඩ් එකක්. ඒ වගේම දෙපැත්තේ ඩිම්බ කෝෂ දෙකක් තියෙනවා. ගර්භාෂය ගත්තාම ගර්භාෂයේ උඩ කොටස අපි කියනවා බොඩි එක කියලා. පල්හැ කොටස ගැප් ගෙල එහෙම නැත්නම් සර්වික්ස් එක කියලා කියනවා. මේ ගර්භාෂය ඇතුලේ කුහරයක් තියෙනවා. ඒ කුහරය ඇතුලේ තමයි ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ බබා වැඩෙන්නේ. අපි හිතමු ප්‍රෙග්නන්ට් වෙන්නේ නැතුව මෙන්සස් හැදෙනකොට මේ ඇතුල් ගර්භාෂ බිත්තිය බිඳ වැටීමකට ලක් වෙනවනේ. ඒ බිඳ වැටුණු බිත්තිය ඊට පස්සේ ගැප් ගෙල හරහා මේ තියෙන යෝනි මාර්ගය හරහා තමයි එළියට එන්නේ. මේක තමයි අපි මෙන්ස්ට්‍රුවල් බ්ලීඩ් එකක් විදියට දකින්නේ. ඒතර මේ නිදර්ශකය ගැන පොඩි පැහැදිලිම් කිරීමක් කරන්න ඕනේ. මේ නිදර්ශකය බැලුවොත් එහෙනම් මේකේ සුදු පාට ස්ට්‍රක්චර්ස් වගේකුයි ඊට පස්සේ රතු පාට සහ ඊට අමතරව බිත්තියේ විවිධ කළු පාට ඩොට්ස් වගේ ඒවා පේනවා ඇති. මේ සුදු පාටට තියෙන ෆයිබ්‍රොයිඩ්ස් මේ රතු පාට වගේ තියෙන ගර්භාෂය බිත්තියේ එන්න පුළුවන් පොලිප්ස් වගේ දේවල් සහ මේ කළු පාටට තියෙන ගර්භාෂය බිත්තියේ එන්න පුළුවන් විවිධ චේන්ජස්. එතකොට සාමාන්‍ය ගර්භාෂයක මේ ෆයිබ්‍රොයිඩ්ස් පොලිප්ස් ඒ වගේ එහෙම නැත්නම් බිත්තියේ චේන්ජස් දකින්න ලැබෙන්නේ නැහැ. මේ නිදර්ශකය අපි පාවිච්චි කරනවා පේෂන්ට්ස්ලට ගර්භාෂයේ එන්න පුළුවන් ඇබ්නෝමැලිටිස් ගැන එක්ස්ප්ලেইন කරන්න. ඒකින්ද තමයි මේ නිදර්ශකය මේවා පෙනෙන්න තියෙන්නේ. නැචරල් කන්සෙප්ෂන් එකදී එහෙම නැත්නම් සාමාන්‍ය විදියට ප්‍රෙග්නන්ට් වෙනකොට එකතු වීමකින් අනතුරුව ශුක්‍රාණු තැම්පත් වෙන්නේ යෝනි මාර්ගයේ ඉහළ හරිය. ඒතර මෙතන තැම්පත් වෙන ශුක්‍රාණු ඊට පස්සේ ගැප් ගෙල හරහා පීනගෙන ගිහිල්ලා ගර්භාෂය කුහරයට යනවා. ඊට පස්සේ දෙපැත්තේ තියෙන නාල කරා ගමන් කරනවා. ගැහණු එක්කෙනෙක් ගත්තොත් දෙපැත්තේ තියෙන ඩිම්බ කෝෂ දෙකේ තමයි ඩිම්බ තියෙන්නේ. එහෙම නැත්නම් බිත්තර තියෙන්නේ. එතකොට ඩිම්බයක් මෝරලා ආවට පස්සේ එහෙම නැත්නම් මැචුවර් ෆොලිකල් එකක් හැදුනට පස්සේ යම් අවස්ථාවකදී මේ බිත්තරය පිට වෙනවා. ඒක තමයි ඩිම්බ මෝචනය කියන්නේ. එහෙම මෝචනය වෙච්ච ඩිම්බය ඊට පස්සේ පැලෝපිය නාලයේ ෆ්‍රී එන්ඩ් එක. මේකට අපි කියනවා ෆිම්බ්‍රියල් එන්ඩ් කියලා. ඒක හරහා පැලෝපිය නාලයට ඇතුල් වෙනවා. ඒතර මේ අවස්ථාවේදී ශුක්‍රාණු තිබුණොත් ඒ දෙකට එකතු වෙන අවස්ථාවක් තියෙනවා. ඒකට අපි කියනවා සංසේචනය කියලා. සංසේචන වෙච්ච බිත්තරය බෙදි හෙමින් ගර්භාෂ කුහරය ඇතුළට ඇවිල්ලා ගර්භාෂ බිත්තියට පිළිසිත ගන්නවා. ඒකට අපි කියනවා ඉම්ප්ලාන්ටේෂන් කියලා. ඒතර පැලෝපිය නාලයේ ඇතුලේ සංසේචන වුණාට පස්සේ ඒ සංසේචනය වෙච්ච බිත්තරය එහෙම නැත්නම් අපි හිතමු කුඩා කලලය බෙදි සෛල සංඛ්‍යාව වැඩි වෙමින් හෙමින් දවස් 4-5ක් විතර ගමන් කරනවා පැලෝපිය නාලය දිගේ. එහෙම ගමන් කළා තමයි ගර්භාෂ කුහරයට ඇතුල් වෙන්නේ. එතකොට බබාගේ පළවෙනි දවස් 5 විතර එයා ගත කරන්නේ පැලෝපිය නාලය ඇතුළත. ඔබ IUI වගේ ප්‍රතිකාර ක්‍රමයකට ගියොත් එතකොට අර ප්‍රොසෙස් කළපු ස්පර්ම් සාම්පල් එක ගැප් ගෙල හරහා ගර්භාෂය කුහරය ඇතුලේ තමයි තැන්පත් කරන්නේ. හැබැයි එතෙන්දිත් ශුක්‍රාණු පැලෝපිය නාලයට ගමන් කරනවා. පැලෝපිය නාලයේදී තමයි සංසේචනය වීම සහ මූලික විකසනයන් සිද්ධ වෙන්නේ. එතකොට පැලෝපිය නාලය මේ හැම දෙයකම ඉතාමත් වැදගත්. සාමාන්‍ය ගැප් ගැනීමකදී එහෙම නැත්නම් IUI එකදී ගැප් ගැනීමකදී පැලෝපිය නාලය අත්‍යවශ්‍යයි. පැලෝපිය නාලයේ අවහිරතාවයක් තියෙනවනේ ඒක ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන් chance එකට බලපානවා. අපි හිතමු පැලෝපිය නාල දෙකම අවහිරයි කියලා. එතකොට දෙපැත්තෙන් කොයි පැත්තකින්වත් මෝචනය වෙච්ච බිත්තරයකට ශුක්‍රාණුවක් මුණ ගැහෙන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ සංසේචනයට අවස්ථාවක් නැහැ. ඒ වගේ අවස්ථාවකදී සාමාන්‍ය විදියට එහෙම නැත්නම් IUI එකකින් ප්‍රෙග්නන්ට් වෙන්න බෑ. එතකොට අද අපි කතා කරන HSG පරීක්ෂණය අපි පාවිච්චි කරන්නේ මේ පැලෝපිය නාලවල අවහිරතාවයක් තියෙනවද නැද්ද කියලා බලන්න. මේකදී අපි කරන්නේ ගර්භාෂ කුහරය ඇතුළට ඩයි වගයක් ඉන්ජෙක්ට් කරනවා. ඉන්ජෙක්ට් කරලා එක්ස්රේ පරීක්ෂණයක් කරලා බලනවා.
එක්ස්රේ පරීක්ෂණයේදී අපිට ගර්භාෂය කුහරය බලා ගන්න පුළුවන්. පැලෝපිය නාල දෙකේ අවහිරතාවයක් නැත්නම් අපිට දැක ගන්න පුළුවන් ඩයි එක පැලෝපිය නාල දිගේ යනවා. ඒ වගේම සම්පූර්ණයෙන්ම නාලය අවහිරතාවයක් නැත්නම් ඒ ඩයි එක ෆ්‍රී එන්ඩ් එකකින් එළියට ඇවිල්ලා බඩ ඇතුලේ තැම්පත් වෙලා තියෙන ආකාරයත් බලා ගන්න පුළුවන්. එතකොට මගේ ඉස්සරහා මේ තියෙන්නේ HSG පරීක්ෂණයකට සාමාන්‍යයෙන් පාවිච්චි කරන උපකරණ. මේ HSG එක අපි කරන්නේ රේඩියොලොජි යුනිට් එක. එහෙම නැත්නම් එක්ස්රේ කාමරයක. මොකද ඒකට එක්ස්රේ තාක්ෂණය පාවිච්චි කරන එක අවශ්‍ය වෙනවා. මේ පරීක්ෂණය අපි පුළුවන් තරම් කරන්නේ ස්ටෙරයිල් කන්ඩිෂන්ස් යටතේ. ඒ කියන්නේ විෂ බීජ හරණය කරපු දේවල් තමයි උපකරණ තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට අපි පළවෙනියටම ඒ පරීක්ෂණයට ලක් වෙන තැනත් හොඳට ආවරණය කරන්න අවශ්‍ය වෙනවා. මේ තියෙන උපකරණ කෙටියෙන් කිව්වොත් මේක වැජයිනල් ස්පෙකියුලම් එකක්, මේක ස්පොන්ජ් ෆෝසෙප් එක, මේ තියෙන්නේ පීඩියාට්‍රික් කැතීටර් එකක්. මේ පීඩියාට්‍රික් කැතීටර් එක වෙනුවට මෙටල් උපකරණයක් පාවිච්චි කරන්න පුළුවන් ලීච් විල්කින්සන් කියලා. නමුත් දැන් වැඩිපුරම කැතීටර් එකක් තමයි පාවිච්චි කරන්නේ. මොකද ඒකට හේතුව කැතීටර් එකකින් ගැප් ගෙලට වෙන හානිය අවම කරගන්න පුළුවන්. ඊට අමතරව සිරින්ජස් දෙකක් සහ ගලි පොට් එකක් තියෙනවා. මේ තියෙන්නේ වැජයිනල් ස්පෙකියුලම් එක. මේකට අපි කියන්නේ කස්කෝ එක කියලා. හරි වචනේ ඇත්තටම කස්කෝස් බයිවැල්වියුලර් සෙල්ෆ් රිටේනින් වැජයිනල් ස්පෙකියුලම්. ඒතර මේකේ බ්ලේඩ්ස් දෙකක් තියෙනවා. අපිට මෙහෙම විවෘත කරන්න පුළුවන් මේ බ්ලේඩ්ස් දෙක. එහෙම කළාම අපිට මේ පැත්තෙන් අනිත් පැත්ත බලන්නත් පුළුවන්. ඊට අමතරව මෙතන ලොක් එකක් තියෙනවා. ඒ ලොක් එකෙන් ඒක ඕපන් වෙන විදිහට මේ විදිහට පවත්වා ගන්න පුළුවන්. ඒතර මේක තමයි අපි යෝනි මාර්ගය ඇතුළට ඇතුල් කරන්නේ. මොකද අපිට පරීක්ෂණය කරන්න ගැප් ගෙල හරහා තමයි ගර්භාෂ කුහරයට ඩයි එක විදින්න අවශ්‍ය. ඒකින්ද අපි ඒක යෝනි මාර්ගයට ඇතුල් කරලා ඊට පස්සේ මේ බ්ලේඩ්ස් දෙක විවෘත කරනවා. විවෘත කළාට පස්සේ අපිට ගැප් ගෙල මෙතන දැක ගන්න පුළුවන්. ගැප් ගෙල හොඳට පේන්න ගත්තාම අපි මේක පාවිච්චි කරලා ඒක ලොක් කරගන්නවා. ඒක තමයි ඒකට සෙල්ෆ් රිටේනින් කියලා කියන්නේ. එතකොට මේ මොඩල් එක ගත්තොත් මේ තියෙන වැජයින එකනේ. මේ තියෙන ගර්භාෂය, මේ තියෙන ගැප් ගෙල. ඒතර ගැප් ගෙල යෝනි මාර්ගයට විවර වෙනවා. අපි ස්පෙකියුලම් එක මේ විදිහට තමයි ඇතුල් කරන්නේ. ඇතුල් කරලා මේක ඕපන් කළාම අපිට ගැප් ගෙල බලා ගන්න පුළුවන්. හරි, මේ තියෙන්නේ ෆෝලි කැතීටර් එකක්. පීඩියාට්‍රික්, ඒ කියන්නේ පොඩි ළමයින්ට පාවිච්චි කරන කැතීටර් එකක්. මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මුත්‍ර මාර්ගයෙන් ඇතුල් කළා මුත්‍රාශයේ තියෙන මුත්‍ර ඉවත් කිරීම සඳහා. හැබැයි අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් HSG පරීක්ෂණය කරන්නත්. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අර මෙටල් උපකරණ, ලීච් විල්කින්සන් කියන උපකරණය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් ගැප් ගෙලට යම්කිසි හානියක් වෙන්න පුළුවන්. ඒකින්ද අපි ඒක අවම කරගන්න ෆෝලික් ඇතිට එකක් පාවිච්චි කරනවා. ෆෝලික් ඇතිට එක ගත්තොත් මේක පොඩි බටයක් වගේ එකක්. මේකේ කෙළවර තියෙනවා බලූන් එකක්. බැලුමක් තියෙනවා. ඊට අමතරව channels දෙකක් තියෙනවා. මේක channel එකකින් අපි වතුර හරි එයා හරි ඉන්ජෙක්ට් කළොත් අපිට පුළුවන් බලූන් එක පුම්බ ගන්න. එහෙම නැත්නම් ඉන්ෆ්ලේට් කරගන්න. ඒ විදිහට බලූන් එක ඉන්ෆ්ලේට් කරගත්තාම නැත්නම් බැලුම පුම්බ ගත්තාම අපිට පුළුවන් මේක ගර්භාෂ කුහරයෙන් එළියට එන්නේ නැති වෙන විදිහට රඳවලා තියාගන්න. ඊට පස්සේ අනිත් channel එක ඒක හරහා තමයි ඩයි එක ඉන්ජෙක්ට් කරන්නේ. ඒ ඩයි එක මෙතන තියෙනවා සිදුරක්. ඒ සිදුර ඇතුලෙන් එළියට එනවා. එතකොට මේක දැන් තියෙන ගර්භාෂය ඇතුලේ හින්දා ගර්භාෂය ඇතුලට ඩයි එක එකතු වෙනවා. එතකොට මේ තියෙන සිරින්ජ් එකක් 5cc සිරින්ජ් එකක්. මම පෙන්නන්නම් මේකෙන් කොහොමද බලූන් එක ඉන්ෆ්ලේට් කරන්න කියලා. අපි එයා ටිකක් ගමු 2cc විතර මිලිලිටර් දෙකක් විතර. එලා මම මේක ඉන්ජෙක්ට් කරනකොට ඔයගලන්ට පේනවා මේ කොනේ තියෙන බැලුම පිම්බිලා එනවා. ඊට පස්සේ ඒක අතහැරියාම ඒක අඩු වෙලා යනවා. ඒතර අපි පුම්බලා මේ සිරින්ජ් එක ගලවනවා. ඒතර බැලුම දිගටම පිම්බිලා තියෙනවා. HSG පරීක්ෂණය කරනකොට අපි මේ බටය කැප් ගෙල හරහා ගර්භාෂය ඇතුළට දාගන්න ඕනේ. ඊට පස්සේ තමයි බැලුම එහෙම නැත්නම් බලූන් එක ඉන්ෆ්ලේට් කරන්න. ඒක කරන්න අපිට වැජයිනල් ස්පෙකියුලම් එක ඕනේ ගර්භාෂය ගැප් ගෙල බලා ගන්න. ඊට පස්සේ මේ තියෙන උපකරණය ස්පොන්ජ් ෆෝසෙප් එක පාවිච්චි කරන්න පුළුවන් මේක ඇතුළට ඩිරෙක්ට් කරන්න. එතකොට මේ යෝනි මාර්ගය හරහා ගිහිල්ලා ගැප් ගෙල මෙතන තියෙනවා. ගැප් ගෙල හරහා අපි මේක ඇතුළට දාගන්නවා. ඇතුළට දාගත්තට පස්සේ අර කොනේ තියෙන බලූන් එක අපි ඉන්ෆ්ලේට් කරගන්න ඕනේ. එතකොට දැන් මේක එළියට එන්නේ නැහැ. රැඳිලා තියෙනවා. දැන් අපිට කරන්න තියෙන්නේ HSG පරීක්ෂණයේ අන්තිම ස්ටෙප් එක සහ වැදගත්ම ස්ටෙප් එක. ඒකෙදි තමයි අපි ඩයි එකක් ඉන්ජෙක්ට් කරන්නේ ගර්භාෂ කුහරය ඇතුළට. මේ ඩයි එක විශේෂ ඩයි එකක්. මේක එක්ස්රේ එකදී අපිට දැක ගන්න පුළුවන්. එක්ස්රේ ෆිල්ම් එකක් ගත්තත් අපිට දැක ගන්න පුළුවන්. දැන් මේක අපි පෙන්වන්න ඇත්තටම අද පාවිච්චි කරන්නේ හැබැයි වතුර. එතකොට ඒක මම සිරින්ජ් එකට අරගෙන ඒ සිරින්ජ් එක කැතීටර් එකේ අනිත් channel එකට හයි කරගන්න ඕනේ. ඒ හයි කරගෙන අපිට තියෙන්නේ මේක ඉන්ජෙක්ට් කරන්න.
මේ ඉන්ජෙක්ට් කරනකොට කැතීටර් එකේ අනිත් කෙළවරෙන් වතුර එහෙම නැත්නම් ඩයි එක එළියට එනවා. ඔයගලන්ට පෙනේ. අපි ඉන්ජෙක්ට් කරන ඩයි එක ගර්භාෂය කුහරය ඇතුළට යනවා. ඒකෙන් ගර්භාෂය කුහරය පිරෙනවා. ඒ පිරීලා නාලවල අවහිරතාවයක් නැත්නම් ඒක නාලයේ දිගෙත් දෙපැත්තට යනවා. නාලය සම්පූර්ණයෙන්ම නෝමල් නම් එහෙම නැත්නම් අවහිරතාවයක් නැත්නම් මේ කොනෙන් ඩයි එක එළියට එනවා. ඒතර ඒක අපිට HST පරීක්ෂණයේ X-ray එකකින් බලා ගන්න පුළුවන්. එහෙම ඩයි එක දෙපැත්තම එළියට આવොත් ඒ කියන්නේ දෙපැත්තම නාල හොඳයි. සමහර වෙලාවක එක පැත්තකින් ඩයි එක එන්න පුළුවන් අනිත් පැත්තෙන් නොඑන්න පුළුවන්. එහෙම වුණොත් ඒ පැත්තේ නාලේ ඒ කියන්නේ වම් පැත්තේ නාලේ අවහිරතාවයක් නැහැ. ඩයි එක ආපු නැති පැත්ත අපිට කියන්න වෙන්නේ අවහිරතාවයක් තියෙන්න පුළුවන් කියලා. සමහර වෙලාවට නාල දෙකෙන්ම ඩයි එක නොවන අවස්ථාවක් තියෙනවා. ඒතර අපේ නිගමනය වෙන්නේ නාල දෙකේම අවහිරතාවයක් තියෙනවා කියලා. මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් අපිට ඊළඟ පරීක්ෂණ වලට යන්නත් සිද්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලැපරොස්කෝපි පරීක්ෂණය. HST පරීක්ෂණය ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් සරල පරීක්ෂණයක්. මේක ලැපරොස්කෝපි පරීක්ෂණයක් එක සංසන්දනය කළොත් එහෙම හොඳ සංවේදීතාවයකුත් තියෙන පරීක්ෂණයක්. ලැපරොස්කෝපි එකක් ගත්තොත් ඒක සිහි නැති කරලා කරන ඔපරේෂන් එකක්. HST එක ගත්තොත් එහෙම අපිට අවුට් පේෂන්ට් ප්‍රොසීජර් එකක් විදිහට මේක පහසුවෙන් කරගන්න පුළුවන්. ඒකට යන වියදමත් අඩුයි. හැබැයි HST පරීක්ෂණයේදී හරියට අපිට තීරණයකට එන්න බැරි වුණොත් නාල ගැන ඊට පස්සේ ලැපරොස්කෝපි පරීක්ෂණ ගැන හිතන්න වෙනවා. අපි ඉදිරි වැඩසටහනකින් ලැපරොස්කෝපි ඩයි ටෙස්ට් එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.